හරි අද අපි බලන්න හදන්නේ 2020 සමගාමී සමීකරණ ගාන ඕලෙවල් පේපර් එකට ආපු. හරිද? හරි ගානේ මෙහෙම කියනවා ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසලා තියෙනවා. හරිද? ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි කියලා කියනවා. හරිද? සුදු නෙළුම් මුයි රතු නෙළුම් මුයි තියෙනවා. හරිද? මේ යොදාගත්ත සුදු නෙළුම් වල 3 ගුණය හරිද සමාන වෙනවලු රතු නෙළුම් ගණනට 100ක් එකතු කරපුවම. ඒක නයි කියන්නේ. හරිද? යොදාගත් සුදු නෙළුම් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් යොදාගත් සුදු නෙළුම් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි කියලා කියනවා. මේකේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි කියලා කියනවා. ඊට පස්සේ කියන සුදු නෙළුම් මලක් රුපියල් 12ක් කියලා කියනවා. රුපියල් 12යි රතු නෙළුම් මලක් රුපියල් 11යි කියලා කියනවා. හරිද? ඊට පස්සේ සැරසීමට යොදාගත් මෙම නෙළුම් මල් සඳහා වියදම රුපියල් 1600ක් කියලා කියනවා. හරිද? මුළු වියදම රුපියල් 1600. හරිද? මේ මම කටුවට ලියා ගන්න. හරිද? හරි. රුපියල් 1600ක් කියලා කියනවා. ඊට පස්සේ රෝමිලක්කන් එකේ යනවා සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව xද රතු නෙළුම් මල් සංඛ්‍යාව yද ලෙසගෙන සමගාමී සමීකරණ යොගලා ගොඩනගන්න කියලා කියනවා. හරිද? තොරතුරු රැස්වලින් සමගාමී සමීකරණ යොගලා ගොඩනගන්න කියලා කියනවා. හරිද? රෝමිලක්කන් එකේ. හරිද? අපිට ගන්න කියන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාව x කියලා රතු නෙළුම් මල් සංඛ්‍යාව y කියලා ගන්න කියනවා. හරිද? සංඛ්‍යාව x ලෙස ගනිමු. හරිද? ඊට පස්සේ රතු මල් සංඛ්‍යාව y ලෙස ගනිමු. හරිද? ඕක තමයි අපි ලියන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ කියනවා අපිට සමගාමී සමීකරණ යොගලා ගොඩනගන්න කියලා. හරි. මට එක සමගාමී සමීකරණ යොගලා ලියන්න පුළුවන්. දැන් අපි දන්නවා සුදු නෙළුම් මලක් රුපියල් 12යි, රතු නෙළුම් මලක් රුපියල් 11යි. මේ සඳහා මේ මල් සෙට් එකට කියපු මුළු වියදම 1600යි කියලා කියනවා. හරිද? හරි. අපි දන්නවා සුදු නෙළුම් මලක මිල. හරිද? සුදු නෙළුම් මලක මිල 12යි. ඒ වගේ මල් තියෙනවා x ප්‍රමාණයක්. හරිද? අපි ගාන දන්නේ නැහැ. හරි. මේක x වලින් වැඩි කරපුවම මට එනවා සුදු නෙළුම් මල් වලට කියපු මුළු වියදම. එකතු කිරීම. ඊට පස්සේ මම දන්නවා රතු නෙළුම් මලක ගාන රුපියල් 11ක් කියලා. හරිද? රතු නෙළුම් මලක ගාන රුපියල් 11. රතු නෙළුම් තියෙනවා y ප්‍රමාණයක්. හරිද? අපි y කියලා ගන්නවානේ. රතු නෙළුම් සංඛ්‍යාවට y ගණනක් තියෙනවා. හරි. මට මෙතනින් එනවා රතු නෙළුම් සංඛ්‍යාවට ගිය මුළු වියදම. මෙතනින් එනවා සුදු නෙළුම් සංඛ්‍යාවට ගිය මුළු වියදම. ඔය දෙක එකතුව 1600ක් කියලා කියනවා. හරිද? මම මේක ලං කරලා ලියා ගන්නවා 12යි x ධන 11යි y සමානයි 1600. මේක පළවෙනි සමීකරණය. හරිද? හරි. එක සමීකරණයක් මට ආවා. ඊළඟට කියන සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත්ත සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩි කියලා කියනවා. හරිද? හරි. සුදු නෙළුම් සංඛ්‍යාව මන් දන්නවා x. හරිද? සුදු නෙළුම් සංඛ්‍යාව මන් දන්නවා x. ඒකේ 3 ගුණය කියලා කියන්නේ x වැඩි කිරීම 3යි. ඕක සමාන වෙනවා කියලා කියනවා. හරිද? රතු නෙළුම් මල් සංඛ්‍යාව මන් දන්නවා y කියලා. ඒකට 100ක් එකතු කරපුවම. හරි. මන් දැන් හරිද? නොදන්න පද එක පැත්තකට ගන්නවා. නිකිල එක පැත්තක තියා ගන්න. හරි. මෙතන x වැඩි කිරීම 3යිනේ. ඒ කියන්නේ 3යි x. මෙතන ධනවයි තියෙන්නේ. ඒක මේ පැත්තට ආවම ඍණවයි වෙනවා. සමානයි 100. හරි. මේක දෙවෙනි සමීකරණ. ඔන්න අපි දැන් සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගත්තා. ඕක තමයි රෝමි ලක්කම් එකට උත්තරය. හරි. ඊට පස්සේ අපිට අක්කාල රෝමි ලක්කම් දෙකට යනවා. හරිද? රෝමි ලක්කම් දෙකේ කියන්නේ එම සමගාමී සමීකරණය යොගල විසඳා
සැරසීම සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවත් රතු නෙළුම් මල් සංඛ්‍යාවත් වෙන වෙනම හොයන්න කියලා කියනවා. හරි. සුදු නෙළුම් මල් සංඛ්‍යාවත් රතු නෙළුම් මල් සංඛ්‍යාවත් වෙන වෙනම හොයන්න කියලා කියනවා. හරිද? එතකොට කොමිලක්කම් දෙකේ කියන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාව රතු නෙළුම් මල් සංඛ්‍යාව වෙන වෙනම හොයන්න කියලා. හරි. ඉස්සෙල්ලාම සමකාමී සමීකරණ දෙක ලියාගෙන ඉන්නේ. හරිද? 12x දාන්න. 11y සමානයි 1600. මේකනේ අපිට පළවෙනි සමීකරණය. එතකොට දෙවෙනි සමීකරණය තමයි 3x ඍණ y සමානයි c. මේක තමයි ආව දෙවෙනි සමීකරණය. හරි. සමීකරණ දෙක ලියාගත්තා. දැන් බලන්න පළවෙනි සමීකරණයේ x වල සංගුණකය 12යි. හරිද? පළවෙනි සමීකරණයේ y වල සංගුණකය 11යි. හරිද? දෙවෙනි සමීකරණයේ x වල සංගුණකය 3යි. y වල සංගුණකය මෙතන නොලිව්වට එක තියෙනවා. මේකේ x වල සංගුණකය මේකේ x වල සංගුණකයට සමාන වෙන්නේ නැහැ. මේකේ y වල සංගුණකය මේකේ y වල සංගුණකයට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම මේ නොදන්න පද දෙකකින් එකක සංගුණක සමාන කරගන්න ඕනේ. හරිද? සංගුණක සමාන කරගන්න ඕනේ. හරි. මට ලේසි දෙවෙනි සමීකරණයේ y වල සංගුණකය 11 කරගන්න. හේතුව එතකොට මට පුළුවන් මේ සමීකරණ දෙක එකට එකතු කරන්න. එකතු කරොත් මේ ධන 11යි yට මේ ඍණ 11යි y කැපිලා යනවා. හරිද? එහෙනම් මම ලියනවා දෙක වැඩි කිරීම 11යි. හරි. 3x 11න් වැඩි කරොත් 33x. හරිද? මෙතන ඍණ තියෙන්නේ y 11න් වැඩි කරොත් 11y. හරිද? මෙතන 100 තියෙන්නේ 100 11න් වැඩි කරොත් එහෙම 1100යි. 100 11ක් 1100. හරි. මේ ආවේ මට තුන්වෙනි සමීකරණය. මේ ආවේ තුන්වෙනි සමීකරණය. හරිද? දැන් මම පළවෙනි සමීකරණය එකට යටින් ලියාගන්නවා. 11y සමානයි 1600යි. දැන් මට පුළුවන් මේ පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය එකතු කරන්න. හරිද? මම ලියනවා 1 ධන 3. හරි. සමාන කිරීමට වම් මත පැත්තේ වෙනම සමාන කිරීමට දකුණු මත පැත්තේ වෙනමත් තමයි එකතු කිරීම අඩු කිරීම කරන්න ඕන. 33x ඍණ 11y ධන 12x ධන 11y සමානයි 1100 ධන 1600. හරි. එකතු කිරීමක් නිසා තමයි මම මේ සමාන එකතු කිරීමක් නිසා තමයි මම මේකට වරහන් දැම්මේ නැත්තේ. හරිද? එකතු කිරීම අනිත් නිසා ප්‍රශ්නයක් නෑ. එතකොට මෙතන තියෙන ඍණ 11y ට මෙතන තියෙන ධන 11y කැපිලා යනවා. 33x ට 12x එකතු කරොත් එහෙම 45යි x 33ට 10 එකතු කරොත් 43යි 43ට දෙකක් එකතු කරොත් එහෙම 45යි 1100ට 1600 එකතු කරොත් 0.0යි 6යි 1යි 7යි 6යි 1යි 7යි 1යි 1යි 2යි. හරිද? 2700. ඊට පස්සේ මට පුළුවන් දෙපැත්තම 45න් බෙදන්න. මොකද x තනි කරගන්න. හරිද? 2700 බෙදීම 45. හරි. මේ 45ට මේ 45 කැපිලා යනවා. x ඉතුරු වෙනවා. හරිද? 27ට 45 ඒවා නැහැ. හරිද? 270ට 45 ඒවා තියෙනවා. 90ට 45 ඒවා 2යි. 90ව 3ක් එකතු කරොත් තමයි 270 හැදෙන්නේ. එහෙනම් 90වට 45ව 2යි. 270වට 45ව තියෙනවා 6ක්. හරිද? හරි. ඒ කියන්නේ 270වට 45ව 6යි. මෙතන බිඳුවේ 60යි. x සමානයි 60යි කියලා ආවා. හරිද? හරි. මට දැන් මේ ආපු x වල උත්තරේ මම මට තියෙන ලේසිම සමීකරණයට ආදේශ කරනවා. මට තියෙන ලේසිම සමීකරණය තමයි දෙවෙනි සමීකරණය. හරිද? මම ලියනවා මෙහෙම
එක් සමානයි 40 sorry එක් සමානයි 60 හරිද දෙකෙහි ආදේශය මම දෙවෙනි සමීකරණය තමයි ආදේශ කරන්නේ 3x ඍණ y සමානයි 100 හරිද හරි x ලාගේ මම දන්නවා 60යි 3 වැඩි කිරීම 60 x එනකොට 60 දාන්න ඍණ y සමානයි 100 63 3 වැඩි කරොත් 180 180 ඍණ y සමානයි 100 හරිද හරි දැන් මම y අර පැත්තට ගෙනියනවා ධන 100 මේ පැත්තට ගෙන ධන 100 මේ පැත්තට ගෙනකොට ඒක ඍණ 100ක් වෙනවා මෙතන තියෙන ඍණ y මේ පැත්තට ගියාම ධන y වෙනවා හරිද 180 න් 100ක් ගියාම 80y සමානයි y හරිද y සමානයි 80y කියලා මට x වලට උත්තරයක් ආවා y වලට උත්තරයක් ආවා හරිද මම ලියනවා එම නිසා හරිද අපි x කියලා ගත්තේ සුදු නෙළුම් මල් හරිද සුදු නෙළුම් මල් ගණන 60යි හරිද රතු නෙළුම් මල් ගණන 80යි හරි ඕක තමයි උත්තර හරිද සුදු නෙළුම් මල් ගණන 60යි රතු නෙළුම් මල් ගණන 80යි හරිද ඕක තමයි රෝම ඉලක්කම් දෙකට උත්තරේ ඊට පස්සේ අපි බලමු මේකේ රෝම ඉලක්කම් තුනේ මොකක්ද අහන්නේ කියලා හරිද රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලෙන් සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේත් වෙනස රුපියල් 150ට වැඩි බව පෙන්වන්න රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස රුපියල් 150ට වැඩි කියලා පෙන්වන්න කියලා කිව්වා. හරි. රෝම ඉලක්කම් 3. හරිද? හරිද මම දන්නවා සුදු නෙළුම් මලක මිල කීයද කියලා සුදු නෙළුම් මල් කීයක් තියෙනවද 60ක් තියෙනවා හරිද සුදු නෙළුම් මල් 60ක මිල සුදු නෙළුම් මල් 60ක මිල සුදු නෙළුම් මලක මිල රුපියල් 12ක් කියලා කියනවා. එතකොට 60ක මිල කීයද රුපියල් හරිද? මෙහෙම ලියුවා නම් හරි. මලක මිල වැඩි කිරීම මල් ගණන. හරිද? මලක මිල වැඩි කිරීම මල් ගණන. හරිද? හරි. එක මලක මිල සුදු නෙළුම් මලක මිල අපි දන්නවා රුපියල් 12යි කියලා. රුපියල් 12 වැඩි කිරීම මල් තියෙනවා 60ක්. හරි. රුපියල් 12 60න් වැඩි කරොත් එහෙම 12 සරක් 72යි. හරිද 12 සරක් 72යි මෙතන බිංදුවයි 720යි. එතකොට යනවා රුපියල් 720යි කියලා. ඊට පස්සේ රතු නෙළුම් මල් 60ක 80ක මිල රතු නෙළුම් මල් 80ක මිල හරිද මම දැන් ඉස්සලා මේ සූත්‍රය ලිව්වා ඒක නිසා මම ආයෙ ඒක ලියන්නේ නැහැ මම ඒක දන්නවා කියලා පෙන්නලා තියෙන්නේ හරිද රතු නෙළුම් මලක මිල රුපියල් 11යි ඒ වගේ මල් තියෙනවා 80ක් හරිද හරි 11කට 888යි මෙතන බිංදුවයි 88 880 හරිද රුපියල් 880යි රතු නෙළුම් මල් 80ක මිල හරි දැන් මට තියෙන්නේ මේ දෙකේ වෙනස හරිද
වෙනස හොයන්න. හරිද? රතු හා මල් සඳහා වියදම් වූ මුදල අතර වෙනස. හරිද? මුදල අතර වෙනස එනවාමට රතු නෙළුම් මල් වලට වියදම් වෙච්ච මුදලින් සුදු නෙළුම් මල් වලට වියදම් වෙච්ච මුදල අඩු කරපුවාම. හරිද? රතු නෙළුම් මල් වලට වෙච්ච වියදමෙන් අඩු කරන්න ඕනේ සුදු නෙළුම් මල් වලට වූ වියදම. හරි. රතු නෙළුම් මල් වලට වෙච්ච වියදම රුපියල් 880යි. සුදු නෙළුම් මල් වලට වෙච්ච වියදම රුපියල් 720යි. හරි. 880ෙන් 720ක් ගියාම රුපියල් 160යි. හරිද? රුපියල් 160යි. හරිද? අපි දන්නවා කොහොමත් 160 150ට වැඩි කියලා. එම නිසා මම ලියනවා වියදම අතර වෙනස රුපියල් 150ට වැඩිය. හරි. ඔක තමයි අපෙන් අහන උත්තරේ. හරි. මේ තමයි 2020 වලවල් වල සමගාමී සමීකරණ ප්‍රශ්නයට අදාළ වෙච්ච කොටසේ පිළිතුර උත්තරේ. ඊට පස්සේ තියෙන්නේ සූත්‍රයක් උක්ත කරන එක. ඒක අපි සූත්‍ර කොටසදී අපි කරමු. සූත්‍ර පාඩම් මේ පාඩමෙන් ආපු ගණන් ටික හදද්දී අපි කැලේ කරමු. හරිද? හරි. මේ තමයි 2020 ආපු ප්‍රශ්න සමගාමී සමීකරණ. ටිකක් හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක් ටිකක් කියන්නේ ලේසි වෙලාව අරගෙන කරන්න ඕනේ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මේ පියවර ටිකේ හැම මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ පියවර වලට කරන්න. එතකොට ඕගොල්ලන්ට පරදින්නේ නැතුව ලස්සනට පේපරේ කරන්න පුළුවන්. ලස්සනට ගාන හදන්න පුළුවන්. හරි. අපි 2020 ප්‍රශ්න පත්‍රයෙන් ආයෙ හම්බෙමු.